දේශානි නෙහාර වගේම ඉසුරු ලොකු හෙටිආරච්චි කියන්නේ අද වෙද්දි ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ ආදරයෙන් හිටපු කලාතරු යුවලක්. ඒත් මේ දෙන්නගේ ආදර සම්බන්ධතාවය අද වෙද්දි අවාසනාවන්ත ලෙසින් නිම වෙලයි තියෙන්නේ. කොහොම වුණත් දේශානි ඉසුරු ලොකු හෙටිආරච්චි සමගින් ආදර සම්බන්ධය පටන් ගැනීමට පෙර ආදර සම්බන්ධතාවයක් ගෙන ගියේ රංගන ශාස්ත්‍රයේම කෙනෙකු සමගින්. ඒ තමයි නිමේෂ් එදිරිසිංහ කියන්නේ. මේ දෙන්නගේ ආදරය හොර රහසේ ගෙන ගිය එකක් නම් නෙවෙයි. මේ දෙන්න ජනප්‍රිය වුණත් මේ දෙන්නගේ ප්‍රේම සම්බන්ධය ගැන හැමෝම දන්නවා. එයාලා දෙන්නම සෝෂල් මීඩියා සරහා ඔවුන්ගේ ඡායාරූප පළ කරලා තිබුණ හින්දා. මේ දෙන්නගෙන් කවුරු වලින් ප්‍රේම සම්බන්ධය නැවැත්තුවත් දේශානිට ඉසුරට වඩා හොඳටම ගැලපෙන්නේ නිමේෂ්ව. මොකද ඒ කාලේ දේශානිට තමන්ට තමන් වෙලා ජීවත් වෙන්න වගේම ඇගේ ගුවන් සේවිකා රැකියාවට පවා ඔහුගෙන් පාතාවක් නොවුණු නිසා. ඒත් අද දේශානි ගොඩක් දුක් වෙනවා ඇති ඒ සම්බන්ධයෙන් අතර කරලා ඉසුරු සමගින් සම්බන්ධතාවයක් ගොඩනගාගත් නිසා. ඒකෙන් උනේ දේශානි ගොඩක් ආසාවෙන් කරපු ගුවන් සේවිකා රැකියාවත් ඇයට අහිමි වුණ එක. කොහොම වුණත් දේශානිගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම ඉක්මනටම විසඳගෙන එයාගේ වෘත්තීය ජීවිතය නැවතත් ආරම්භ කර සාර්ථක ජීවිතයක් ගත කරන්න ලැබේවායයි අඩහැරේ අපි ප්‍රාර්ථනා කරනවා.